අපේ ගමේ මිනිස්සු අපි දන්නවා ඉල්ලම මේකයි මේ මාලාව මේකයි කියන්නේ. මගේ නම සෝම්පාල. ඉන්නේ සත්තුරේ දම්බුලුව නේ. දම්බුලුව නේද? ඔව්. ඉතින් බැකෝ එකෙන් මොනවා පස් වගේක් දානවා රතන්ට ඉල්ලන්න. ඒක එහෙමද හේදිලා එනවා වතුර පාර. අපිට මොකද උනේ කිව්වේ? ඉතින් දාගන්නෝනේ ඉල්ලන් අර බකට් එකෙන් අරේට. ඔව්. ඒ පක්කියට ඔව්. දාගත්තාම අපි වතුර අල්ලනවා. ඔව්. ඊට පස්සේ අර පැහැදිලි වතුර පාරක් එන්නේ. ඔව්. ඒ පැහැදිලි වතුර පාර තමයි අර පෙට්ටිය තමයි මෙතන අතර වෙන්නේ. මේ ස්කූල් ඒ කියන්නේ මේ පෙට්ටිය ඇතුලේ බර ගල් කොහොමද රැඳෙනවා? හම්බෙනවා. ඊළි 13ක් තියෙනවා. ඊළි 13න් එක එක මට්ටම් වල ගල් ඔව් එකතු වෙනවා. පළවෙනි දෙවෙනි තුන්වෙනි එක තමයි මේක හැදෙන්නේ. ආ. ඔව්. අතින් කපන පතලකට වඩා කොච්චර විතර කියන්නේ සාමාන්‍යයෙන් මොන වගේ ගුණයකින් මෙතන කාර්යක්ෂම වැට්ටික වෙනවද බැකෝ පතලේ? අතින් කපන පතල් 10කට වැඩි අපි දෙන්න ගැරුවා. දෙන්නෙක් එක්ක. දෙන්නෙක් එක කියන්නේ වතුර පාර අල්ලලා ගැරුවා. ආ කියන අතින් කපන පතලක පතල් 10ක කියන්නේ අනිවාර්යෙන් අතින් කපන පතලක 10 දෙනෙක්ට වඩා ගන්න වැඩට සහභාගී වෙනවනේ. වෙනවා. ආ කියන 30 40 දෙනෙක්ගේ ශ්‍රමයක් පැය ගානකින් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ වගේ පතල් වලයි කට්ට පතල් වලයි ඉල්ලම් මට්ටම හම්බෙන්නේ විවිධ ස්තරවලින් නැත්නම් එක මුසකින් වගේද? එහෙම මෙහෙමයි. අපි කියනවා අපි තට්ටුවක් ගහන්නේ මෙන්න එකට ජම්බුරින්. ඔව්. ඕවා 15ක් 20ක් විතර ගහනකොට අපි දන්නවා දැන් අපේ ඉල්ලම් කුර කියලා එකක් තියෙනවා. ඔව්. ඒකෙන් ඇන්නාම අපිට දැනෙනවා. ඔව්. මැට්ට ගිහිල්ලා වැල්ල ගිහිල්ලා ඔව්. ඩඩක් ගාලා ඉල්ලම එනකොට අපි දන්නවා මෙන්න මේක ඉල්ලම කියන්නේ. අපිට හරි විශ්වාසයක් තියෙනවා ඒක ගැන.